හරි පුතේ ඔයගොල්ලෝ Python ඩවුන්ලෝඩ් කරගන්න මේව Python sorry download Python for Windows කියලා ගහන්න. එතකොට ඔයගොල්ලන්ට මේ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මේක තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එක. ඒතකොට මේ python.org එකේ downloads කියන page එකට තමයි අපි අරන් යන්නේ. ඒතකොට ඒකේ අරන් ගියාට පස්සේ මෙන්න මේ standalone install එක Python 3.14.0 කියන එක මේ download කරගන්න පුතේ. right? එතකොට මේක download කරගන්න දැන් මේක download වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක උඩ double click කරාට පස්සේ හරි ඩබල් ක්ලික් කරලා පස්සේ පුතේ මේ විදිහට setup එක appear වෙනවා. එතකොට ඔයගොල්ලෝ බලන්න මෙතන මේකේ තියෙනවා install python 3.14.0 කියලා. එතකොට මේක ඔයගොල්ලෝ මේක ගැන ලොකු අදහසක් ඔයගොල්ලෝ නැති හින්දා ඔයගොල්ලෝ කෙලින්ම මේ customize installation එකට යන්න එපා. කෙලින්ම install now කියන එකට යන්න. ඊට පස්සේ මේකේ මෙන්න මේ දෙකක් ටික් කරලා යන්න. මොකද ඔයගොල්ලන්ට ඒව ගැන ලොකු අවබෝධයක් නැති නිසා මේ ටිකක් ටික් කරලා මේකේ install now කියන එකට යන්න. right install now කියන එකට ගියට පස්සේ අපි yes දුන්නාට පස්සේ මේකේ setup එක progress වෙන්න පටන් ගන්නවා. හරි එතකොට පුතේ යම්කිසි වෙලාවක් ඔයාගේ machine එකේ performance අනුව යම්කිසි වෙලාවක් යනවා setup වෙන්න. හරි ඒක පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්නේ ගැටලුවක් නැහැ පොඩි වෙලාවක් යයි. ඊට පස්සේ අපි install වෙනකන් හරි දැන් මේකේ setup එක successful වෙලා තියෙන්නේ right ඊට පස්සේ අපිට මේක close කරලා දැන් මගේ තියෙන පුතේ Windows 11 නේ මට මෙතන ගිහිල්ලා Python කියලා ගැව්වට පස්සේ දැන් මෙන්න මේ විදිහට Python 3.14 කියන එක එනවා. ඒතකොට මම මේකට ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට මට මේ ඉන්ටර්ෆේස් එක එනවා. අපි මේ ඒතකොට මෙන්න මේකේ තමයි ඔයගොල්ලෝ බේසික් ටික ඉගෙන ගන්න Python සම්බන්ධව. ඒතකොට අපි නිකන් මේකේ මේ උඩින් දීලා තියෙන විදිහට අපි help කියලා ගැව්වොත් පුතේ මේක පේනවාට help එක එන විදිය. හරි. ඒතකොට ඒකේ quite වෙන්න නම් q quite o exit කියලා ගහන්න ඉන්නද අපි මේක q කියලා ගහලා enter කරොත් මෙතන මේ විදිහට අපිට අයින් වෙලා යන්න මේකේ leaving help එක විදිහට එනවා. ඒ විදිහට පුතේ අපි මේකේ වැඩ කරන විදිය ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒතකොට සරල විදිහට මේකේ කරගෙන යන්න මේක ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ කම්පියුටරේට install කරගෙන ඉන්න. හරි. install කරගෙන ඉන්න.